භික්ෂුන් වහන්සේලා කීප නමක් ගුවන්තොටුපළේදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත්තාය කියන කාරණාව. ලංකාවේ පළවෙනි වතාවට තමයි මෙච්චර භික්ෂුන් වහන්සේලා ප්‍රමාණයක් මෙච්චර මත්ද්‍රව්‍ය ප්‍රමාණයකුත් එක්ක අත්අඩංගුවට ගත් අවස්ථාවක් විදිහට තමයි අපි දකින්නේ. මේක ඇත්තටම සාසනික වශයෙන් විශාල හානියක් සිද්ධ කරපු අවස්ථාවක්. භික්ෂුන් වහන්සේලාට ශාසනයට එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාරයක් විදිහට තමයි අපි දකින්නේ. ඉතින් මම හිතන්නේ මේකට සමහරලාට මේකේ එක පැත්තක ආණ්ඩුව ඉන්නවා කියලා අපි මතක් කරගන්නට ඕනේ. මොකද හේතු සාධක කීපයක් තියෙන අපිට ඒ පිළිබඳව පැහැදිලි කරන්න. සාමාන්‍යයෙන් භික්ෂුන් වහන්සේ නමකට දායක මහත්මයෙක් ආරාධනාවක් කළොත් විදේශගත වෙන්න තියෙනවා හාමුදුරනේ ඔබ වහන්සේලාට සියලු පහසුකම් ටික අපි සලසන්නම්. එහෙම කියලා ආරාධනාවක් කළොත් භික්ෂුන් වහන්සේලා පැකිලීමක් සිද්ධ වෙන්නේ නැහැ. උන්වහන්සේලා බලනවා තායිලන්ත වගේ රටකට ගිහිල්ලා දානමාන හම්බ වෙනවා නම් ටිකට් පාසුකම් හම්බ වෙනවා නම් නැවතුම් පාසුකම් ආදී දේවල් ප්‍රත්‍ය පාසුකම් ටික සැලසෙනවා නම් උන්වහන්සේලා ඒ අවස්ථාවට සම්බන්ධ වෙන අපිත් දකින්නේ මේ වගේ කාරණාවක් තමයි මෙතන සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට ඒ වැඩියට පස්සේ උන්වහන්සේලා ඒ සියලු කටයුතු නිමාවටපත් කරලා එන වෙලාවේදී උන්වහන්සේලාට දෙනවා හම්දුරුනේ මේක ළමයින්ට ලබා දෙන්න තියෙන පාසල් උපකරණ වගේක්. මේ ටික ගෙනහිල්ලා දෙන්න කියලා කිව්වොත් ඒක බෑයි කියන්නේ නෑ උන්වහන්සේලා. ඒ කියන්නේ ඒවා පේන තියෙන දේවල් නෙමෙයි පැක් කරලා ගෙනත් දුන්නාම උන්වහන්සේලා ඒවා ගෙනල්ලා දීමට බැඳී සිටිනවා. මොකද ඒ උන්වහන්සේලා ඒ කටයුත්ත කරනවා. මොකද සත්භාවයෙන් යුක්තව Tamanට උපකාරයක් කළා ප්‍රත්‍යුපකාරයක් විදිහට මේ වගේ දෙයක් කෙරෙයි කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒ කෙසේ වෙතත් සාමාන්‍යයෙන් එහෙම පහසුකම් සැලසුවාට පස්සේ බෑයි කියන්න බැරි තත්ත්වයකටපත් වෙන්න ඇති. නමුත් මේක එක පැත්තක් තමයි අපිට තියෙන සැකසහිත පැත්තක්. මේ භික්ෂුන් වහන්සේලාට මුන්වහන්සේලාට ගත යුතු දැඩි ක්‍රියාමාර්ග රජයක් විදියට ගත යුතුයි කියන කාරණාව අපි පැහැදිලිව සඳහන් කරනවා. මොකද මේ පිළිබඳව හරි විමර්ශනයක් කරන්න කවුද මේක කළේ මොන හේතුවක් නිසාද මේක සිද්ධ කරන්න හේතු සාධක උනේ කියන කාරණාව පැහැදිලි කරන්න කියන කාරණාවත් අපි රජයට ඒ වගේම ආරක්ෂක අංශවලට දැනුවත් කරනවා. මොකද මේක ශාසනයට සලසුම් සාගතව ගෙනන ලද දැවැන්ත ප්‍රහාරයක් විනාශයක් විදිහට තමයි අපි දකින්නේ. ඒ වගේම විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕන අපිට සැකසහිත අවස්ථාවන් කීපයක් තියෙනවා. එකක් තමයි භික්ෂුන් වහන්සේලා ප්‍රමාණයක් මේ විදියට සැලසුම් සාගතව පහසුකම් සපයා දීලා උන්වහන්සේලා ඒ ප්‍රදේශයට නැත්නම් තායිලන්තයට එක්කන් ගියේ ඇයි? ඒ වගේම තමයි උන්වහන්සේලා 22 වෙනිදා ගියපු හාමුදුරුවරු 26 වෙනිදා වෙන දවස් 4ක් වගේ කාලයක් ඇතුළතදී ලංකාවට නැවතත් එක්කන් එනවා. ඒතකොට මේක සැලසුම් සාගතව කරන ලද ක්‍රියාවලියක්. ඒ කියන්නේ කවුරු හරි ජාවාරම්කාරයෙක් මේ පිටිපස්සේ ඉන්නවායි කියන කාරණාව පැහැදිලි. ඒ නිසා ආණ්ඩුවක වගකීමක් තමයි මේක බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම, සුරක්ෂණය සහ පෝෂණය රජයේ සතු වගකීමක් බවට පත් වෙලා තියෙන රාජ්‍ය නීතියෙන් බැඳී සිටිනවා. ඒ පිළිබඳව ඒ රාජ්‍ය නිලධාරීන් ඒවා ක්‍රියාත්මක වෙන්න. ඒ නිසා මේ පිළිබඳව මේකට මෙහෙම දෙයක් වෙන්න හේතුවක් මොකද්ද? මේකේ ඉන්න පිටිපස්සේ ඉන්න ජාවාරම්කාරයා කවුද කියලාත් පැහැදිලි කරන්නට ඕනේ. අනික් කාරණා තමයි අපි ආණ්ඩුව පිළිබඳව සැකසහිත අවස්ථාවක් මතුවෙනවා කියලා සඳහන් කළේ. සාමාන්‍යයෙන් ඉස්සර භික්ෂුන් වහන්සේලා විදේශගත වෙනකොට මහානායක හාමුදුරන් වහන්සේලාගේ ලිපියක් ඉදිරිපත් කරන්නට ඕනේ. විදේශ මේ බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් ලබාගත් ලියුම ලබා ගැනීම සඳහා මහානායක හාමුදුරන් වහන්සේලාගේ ලිපියක් ලබා දෙන්නට ඕනේ. උන්වහන්සේ මොන නිකායට අයත්ද? උන්වහන්සේගේ පැවිදිභාවය කොයි කාලේ සිද්ධ වෙලා තියෙනවද? උපසම්පදා නම් උපසම්පදා කොයි කාලෙද? උන්වහන්සේදා භික්ෂුන් වහන්සේ නමද නැත්නම් සිවුරු ඇරගියපු කෙනෙක්ද කියලා ඒ පිළිබඳව තොරතුරු ගැනීම සඳහා තමයි විදේශගත වෙන හැම භික්ෂුන් වහන්සේ නමකටම ලිපියක් ඉදිරිපත් කිරීමේ කාර්යාවලියක් තිබුණා. මේ ආණ්ඩුව ආවට පස්සේ අන්නේ ලිපිය ලබා ගැනීමේ කාර්යය ඉවත් කළා. එතකොට ඕනෑම කෙනෙකුට ඕනෑම හොරෙකුට සිවුරක් දාගෙන විදේශගත වීමේ හැකියාව තියෙනවා. එතකොට අන්න එතන පැහැදිලි යම් සැලසුම් සාගත ක්‍රියාවලියකට අවශ්‍ය වෙන මූලික පසුබිම මේ ආණ්ඩුව සැකසුවාදී කියන කාරණා. මොකද තවත් කාරණා කීපයක් අපිට තියෙනවා. අනික් කාරණාව තමයි මේ ආණ්ඩුව ඇවිල්ලා නිරාගමික ආණ්ඩුවක්. දැන් පෙරටුගාමී ආණ්ඩුව කියලා කියන්නේ පැහැදිලිව ආණ්ඩුක එයාලගේ ව්‍යවස්ථාවේ තියෙනවා. ඒගොල්ලෝ නිරාගමිකයි. ආගමක් නැහැ. ඒතකොට නිරාගමිකයි. විශේෂයෙන්ම ආගමක් නැති වුනහම ප්‍රධාන ආගමකට පහර දීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙනවා. ඒතකොට ජනතා විමුක්ති පෙරමුණ ගත්තාම නැත්නම් මාලිමා රජය ගත්තා මාලිමා ආණ්ඩුව ගත්තාමත් ඒගොල්ලොත් නිරාගමිකයි කියලා නොකියුවට ඒගොල්ලොන්ගේ සාමාන්‍යයෙන් පෙරටුගාමී එකේව ව්‍යවස්ථාපිත ප්‍රතිපත්ති තමයි ඒගොල්ලොන්ගේ තියෙන්නේ.
එතකොට මේක අනාගමිකයි. එතකොට අනාගමික රාජ්‍යයක් නිසා තමයි අනාගමික නිසා තමයි මේගොල්ලෝ මේ රටේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා එවක බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ කාර්යභාරය ආණ්ඩුක අවස්ථාවෙන් තියෙන නිසා බුද්ධ ශාසන අමාත්‍යාංශය කියලා වෙනම අමාත්‍යාංශයක් පිහිටෙව්වා. ඒතොර බුද්ධ ශාසනය පිළිබඳව සංස්කෘතිය පිළිබඳව බුද්ධ ශාසනය පිළිබඳව ඒ කාර්යභාර භික්ෂුන් වහන්සේලා පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග සහ උන්වහන්සේලා ආරක්ෂා කිරීමත් ශාසනය ආරක්ෂා කිරීම වැඩපිළිවෙලක් විදිහටත් බුද්ධ ශාසන අමාත්‍යාංශයක් පිහිටෙව්වා. ඒතොර දැන් මේ ආණ්ඩුව ආවත් වර්තමාන ආණ්ඩුව ආවට පස්සේ බුද්ධ ශාසන අමාත්‍යාංශය ඉවත් කළා. දැන් තියෙන්නේ ආගමික කටයුතු අමාත්‍යාංශය. ඒතොර ආගමික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධානියා බවට පත් වෙන්නේ සෙනවිරුවන් කියලා මේ කල්තින මේ සුනිල් සෙනවි කියලා මහත්මයා එතුමා. ඒතොර එතුමාගේ මූලාරම්භය දිහා බැලුවාම එතුමා කතෝලික මූලධර්මවාදයට සම්බන්ධ පරම්පරාවකින් පැවතෙන කෙනෙක්. එතකොට එතුමාගේ තාත්තා තමයි කල්වාරියේ සභාපතිවරයා බවට පත් වෙලා හිටියේ කියලා අපිට සාමාන්‍යයෙන් තොරතුරු ආරංචි මාර්ග ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි එතුමා තමයි අර බුද්ධ රස්තියාදු කියලා පොතක් නිර්මාණය කළේ එතුමා. මේ කියන වර්තමාන ඇමතිවරයා. එතකොට මේ වගේ ඇමතිවරයෙක් තමයි බුද්ධ ශාසන ඇමතිවරයා බවට පත් කළා තියෙන ආගමික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධානියා බවට පත් කරලා තියෙන්නේ. ඊගාට මේ අමාත්‍යාංශ නියෝජ්‍ය ඇමතිවරයා බවට පත් කරලා තියෙන්නේ මුස්ලිම් ඇමතිවරයෙක්. ඒතර මුස්ලිම් ඇමතිවරුන්ගෙන් බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා දැනගත්තේ අපි මේ ආණ්ඩුව ආවට පස්සේ. ඒතර මේ සියලු දේවල් දිහා බැලුවාමත් එතකොට බුද්ධ ශාසන අමාත්‍යාංශයක් අයින් කළා. අමාත්‍යාංශ ආගමික කටයුතු අමාත්‍යාංශයේ ඉන්න ඇමතිවරයා බවට පත් වෙච්ච සුනිල් සෙනවි මහත්මයාට කතෝලික මූලධර්මවාදයේ සම්භාවයක් තියෙනවා කියන කාරණාවත් පැහැදිලි. ඒ වගේම තමයි එතුමා තමයි බුදුන්ගේ රස්තියාදු කියන කෘතිය නිර්මාණය කළ තියෙන විවේචනාත්මක කෘතියක් ඒ කෘතිය. එතකොට ඒ වගේ කෙනෙක් තමයි ඇමතිවරයා බවට පත් කරලා තියෙන්නේ. එතකොට මුස්ලිම් ඇමතිවරයෙක් නියෝජ්‍ය ඇමතිවරයා බවටත් පත් කරලා තියෙනවා. ඊට පස්සේ රටේ හැමතැනම අපි දැක්කා රාජ්‍ය ආයතනවල බුදු පිළිමය ඉවත් කිරීමේ කාර්යභාරය ආණ්ඩුව හැම දෙයකටම පෙර ආතුව කළේ බුදු පිළිමය ඉවත් කිරීම. උදාහරණයක් විදිහට ගත්තාම දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ වසර 30ක විතර മന്ത്രിවරු වසක ආගමික ભેදයකින් තොරව මුස්ලිම් සිංහල දෙමළ ඔක්කොම ඇති ඇමතිවරු മന്ത്രിවරු නාගරික മന്ത്രിවරු එකතු වෙලා බුදු පිළිමයක් ගෙනල්ලා තැන්පත් කළා හැමදාම උදෑසන වන්දනාමාන කිරීමේ කාර්යභාරයක් ක්‍රියාත්මක කරගෙන ගියා. වර්තමාන ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ ඒ බුදු පිළිම වහන්සේ ඉවත් කළා. සාමාන්‍යයෙන් අඩි 7-3ක විතර බුදු පිළිමයක් ඒ බුදු පිළිම වහන්සේ ඉවත් කළා. ඒතකොට ඒ විතරක් නෙමෙයි ලංකා පුරාම තියෙන රාජ්‍ය ආයතනවල බුදු පිළිම ඉවත් කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරගෙන යන අවස්ථාවක තමයි ඒක කරේ. ඒ නිසා අපි බලා ගිහිල්ලා ඒ ස්ථානයේ නැවතත් ඒ බුදු පිළිමේ තැන්පත් කිරීමේ කාර්යභාරය කරාට පස්සේ යම් ගැටුම්කාරී වාතාවරණයක් ඇති වෙයි කියන සැකය මත ඒ බුදු පිළිම ඉවත් කිරීමේ කාර්යභාරය මේ ආණ්ඩුව ඉවත් වුණා. ඊගාවට අනිකුත් පැත්තෙන් බැලුවාම සමාජ මාධ්‍යවල අපි අනන්තවත් දකින්න ලැබෙනවා විදේශගත වෙලා ඉන්න මේ මාලිමා රජයට සම්බන්ධ අය. ඒ වගේම කාන්තා සහ පිරිමි කියන පිරිස විදේශගත වෙලා ඉන්න ලංකාවේ ඉන්න අයත් දැඩි විදියට භික්ෂුන් වහන්සේලාට දෝෂාරෝපණය කරන්න පටන් ගත්තා අමුතිත්ත කුණුවarpෙන් අසභ්‍ය වචනෙන්. එතකොට ඒවට ආණ්ඩුකම ව්‍යවස්ථාවෙන් බැඳලා ඉන්න රජයක් විදියට ඔවුන් වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ගයක් අදටත් ක්‍රියාත්මක කළ නැහැ. නිසා ඒවයින් පැහැදිලි වෙනවා ශාසනය සැලසුම් සහගතව විනාශ කිරීමේ ක්‍රියාවලියක මූලාරම්භය දාපු මේ වර්තමාන ආණ්ඩුව මේ කියන විදේශගත කළ භික්ෂුන් වහන්සේලා මේ වගේ මද්ද්‍රව්‍ය ගෙනල්ලා ජනතාව අතර තියෙන ප්‍රසාදය අප්‍රසාදයක් බවට පත් කරන්න බුදුදහම විනාශ කිරීමේ ක්‍රියාවලියක මූලාරම්භය ගත්තාද කියන සැකයක් අපිට තියෙන නිසා මහානායක හාමුදුරන් වහන්සේලා මේ වෙනකොට ප්‍රකාශයක් කරලා තියෙනවා. කරුණාකරලා වහාම ක්‍රියාත්මක වන පරිදි උන්වහන්සේලා පිළිබඳව සොයලා උන්වහන්සේලාගේ තොරතුරු ලබා දෙන්න ශාසනය ඉවත් කිරීම සඳහා කටයුතු සිදු කරන්න කියන කාරණාව. ආණ්ඩුව යම් කිසි ආකාරයෙන් භික්ෂුන් වහන්සේලාට ශාසනය රැක ගන්න වැඩපිළිවෙලක්